සිසිලෙන මීදුමෙන් ආවරණය වූ උසස් තැන්නකින් පහළට එන හුස්මක් විඳින්න පුළුවන් තැනක් තියෙනවා. එය හෝටන් තැන්නයි. එහි අඳුරු මැදින් සොයාගන්නට අමාරු මලක් විහිදෙනවා. වෙරළේ මලක් නොවේ, මේක පෘථුවියේ මැණික් මලක් වගේ. ඔයා දන්නවද වසර 12කට විවෘත වන මේ මලට නම තියෙන්නේ නිලුමල කියලා. නිලුමල කියන්නේ ස්ට්‍රොබිලාන්තස් කියන ශාක පවුලේ සමාජිකයෙක්. මේ මල ඉතාමත් විශේෂ. එයා වසර ගණනාවකට නිහඬව පසුචුල ජීවත් වෙලා ඉඳලා එකම වතාවක් මල පිපිලා මැරිලා යන ශාකයක්. අපි මේ මොහොත දකිනකොටම ඒ මල වසර 12කට පමණක් විවෘත වෙලා එන ජීවමාන දිව්‍ය ලෝකයකට සමානයි. නිලුමලේ රූපය අමුතුයි. පත්‍ර කොඩා වායක පිරිසිදු පැහැවල් ඒ තැන් වල වෙනස්. කෙලින්ම හෝටන් තැන්න පුරා නිල් සහ දම් පැහැය බේරෙනවා වගේ, විහිදෙනවා වගේ තියෙන පළසක් වැනි අතිශය දුර්ලභ දසුනක් ඕගොල්ලන්ට දකින්න පුළුවන්. මීදුම මැද මේ මල් පෙනෙන විදිය හිතට පෙනෙන්නේ ස්වභාවයම චිත්‍රයක් ගෙදර ගෙනාවා වගේ. නිලු කියන්නේ මලක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ නිලු වර්ග 35ක් පමණ තියෙනවා. නිලු ශාකය මල පිපෙන තෙක් නිහඬව ඉන්නවා. ඒක පිපෙද්දී ඒක තමන්ගේ සම්පූර්ණ ශක්තිය දාන්නේ ඒ මොහොතට. ඊළඟට ඒ ශාකය මැරිලා යනවා. නමුත් ඒ මැරිලා යන ශාකය අලුත් බීජ පොළොවට තුරු කරලා තමයි මැරලා යන්නේ. ඉතින් ඒක තමයි නිලුමලේ රහස. ඒ නිසා තමයි එයා වසර 12කට 13කට සැරයක් වගේ නැවත මල් පීදෙන විදියට ශාකය සකස් වෙන්නේ. ඉතින් මීදුම මැදින් හෝටන් තැන්න පුරා විහිදෙන ඒ මලේ ලස්සන දකිද්දී අපේ මනසට නිවනක් සැනසීමක් දැනෙනවා. ඒ මල පිපෙන කාලෙත් එක්ක සංචාරකයෝ, ඡායාරූප ශිල්පීන් සහ නිලු මලට ආදරය කරන හැමෝම ඒ තැනට එක් වෙනවා. එතකොට හෝටන් තැන්නේ මොහොතේ මැජික් ලෝකයක්, ඩිස්නිලන්තයක් වගේ වෙනවා. ඉතින් නිලු මල කියන්නේ ඒක මලක් විතරක්ම නෙමෙයි. ඒක අපේ පරිසරයේ හුස්මක්. එයා නැති වුණොත් හෝටන් තැන්නෙත් ලෝකේ වටිනා කොටසක් නැති වෙලා යනවා වගේ හැඟීමක් අපට දැනෙනවා. එනම් අපිට කියන්න තියෙන්නේ මේ මලේ රූපේ පමණක් නොව ඒකේ ජීවිතයත් ආරක්ෂා කරන එක වගකීමක්. අපි හැමෝම ඒක රැකගමු. ඒක තමයි හෝටන් තැන්නේ අරුත, ස්වභාවය, සෞන්දර්යය සහ නිරාමත ජීවිතය.